අනේ මේ ඔය එනේක එන වෙලාවකයි මෙන්න මෙහෙට වරෙන් මං අර කැවුම් ටික වදිනවා. පොඩ දෙන්න උදව් වෙලා. අනේ අම්මා මට බෑ ඔය දුමේ මේ ඉන්න. මගේ ස්කින් එකක් සවුත් වෙනවා. අනේ මට නම් බෑ. ස්පූන් එක මොකක්ද ඔය ස්පූන් එක? මෙන්න මෙහෙට වරෙන් අන්න මට කැවුම් ටික බැද ගන්න. මගේ කුමාරයා එනකොට මගේ ස්කින් එක සවුත් වෙලා තිබ්බා. අනේ බෑ. මගේ කුමාරයා එනකොට මගේ ස්කින් එක සවුත් වෙලා තිබුණා. අනේ අම්මා. කියපන් බලන්න උඹගේ කුමාරයා කවුද කියලා? කියපන් බලන්න. කවුද කුමාරයා? ඒක මං අම්මට යාහම කියන්නම්කෝ. හරි ආව දෙන්කෝ අක්කා. මං ආපු දාට බලා ගන්නම්කෝ. අම්මේ කුසිය පැත්තෙන් අම්ම සෝදක් එනවා. පොච්චියේ මගේ මොන් ඇට ටික. එහෙනම් අපි මේ අවුරුද්ද අපිට රබ මුඛයක් කඩ පුළුවන් වෙයි නේද? මම මතක තියාගන්න මං කිව්වා කියලා. අවුරුදු ආවා නව අවුරුදු ආවා බක්මාසේ මංගල්ලේ ආවා අප්පට සිරි ඩොන්ටිය මොකද මේ ජොලියෙන් වාගේ සිත් තුල සොම්නස පෙතිරේ බොල ජෙමෝ උඹට පේන්නේ නැද්ද අවුරුදු ප්‍රීතිය සමරනවා බක්මාසේ බක් ඒක නෙමේ ජොන්ටිය මොකද්ද මම මේ කවදාවත් නේද සැමරුම මේ මොකද්ද ඈ බොල ජෙමෝ සැමරුමනේ මම මේ පාර මගේ සුකිරි බටික්කිට ලස්සන ඇඳුමක් ගත්ත බං ෂා මරුනේ ඒත් කවුද මම උඹේ සුකිරි බටිල් වෙන කවුද බං මගේ රෝසි බන් රෝසි අංගර මොකුළු දාපු මොකුළු රෝසි මගේ නාම්බර රෝස ගැකුළු රෝසි I love කියලා කියපන් රෝසි මගේ නාම්බර රෝසි කැටේ රෝසි මට ඇවිල්ලා ලව් කරපන් රෝසි නවත්තපන් බට තව පොඩ්ඩෙන් ලව් ස්මෝල් යනවා මේ හැබැයි ජෙමෝ පොඩි ප්‍රශ්නයක් තියෙනවා බං ඊ මොකක්ද මන් රෝසියට දෙන්න ඇඳුමක් ගත්ත බං ඒක දෙන්න විදියක් නෑනේ ජෙමෝ ඕක ඒ හැටි දෙයක්ද ගෙදරටම කියලා දීපන්කෝ බං බොට පිස්සුද බං ඇඩ්ලින් අක්කා කොස්සෙන් ගහලා පන්නයි මාව ඉතින් එහෙනම් බං ඇඩ්ලින් අක්කට ඇඳුමක් කරන් ඵලයන් උඹ මේ මගුලක් කතා කරනවා මම මේ රෝසිට ඇඳුම ගත්තෙත් බොහොම අමාරුවෙන් ඒත් බං මං ඇඳුමක් ගත්තයි කියමුකෝ ඇඩ්ලින් අක්කා මට රෝසිට ඕක දෙන්න ඉඩක් දෙයිද බං හරි මන් දෙන්නම් නීම අයිඩියා එක ඇඩ්ලින් අක්කට ඇඳුමක් මම හොයලා දෙන්නම්කෝ යමන්කෝ ගිහලා යන ගමන් මං කියන්නම් කොහොමද වෙන්නේ කියලා අනේ ජොන්ටි අයියා මොකද මාව බලන්න නාවේ? සමහර විට අම්මට බය වෙන්න ඇති. එයා නාවොතින් මං හරි යනවා එයාව බලන්න. අම්මෝ අන්න ඉන්නවා මගේ සීදේවි මගේ රෝසි කැටේ හරි අප්පා ඇඩ්ලින් අක්කා දැක්කොත් නම් කුසු පාර නම් සුවර් අඩ්ඩඩ්ඩා මගේ රෝසි කැටේ මේ මොකද අම්මා? අනේ කෑ ගහන්න එපා මං ඔයාගේ ජොන්ටියනේ ජොන්ටි අනේ ජොන්ටි අයියා අනේ ජොන්ටි නෙමෙයි මං ඔයාගේ ප්‍රින්ස් ජොන්ටි මල හත්ති ලව්වයි අපේ ආදරයට කනකො කහඬන්න වගේ හදන්නේ අම්මෝ
පුදුපුව මං කාපියකා කිව්වලු. නෑ අම්මා මේ නෑ අම්මා මේ මොකුත් නෑ New Year Prince. නිව්ය ප්‍රින්ස් ඇවිල්ලා අම්මා නිව්ය ප්‍රින්ස් මොකක් කිව්වා බල? අප්පද බෝල. මේ මොකද යකෝ? අවුරුදු උස්සගේක විකට ඇඳුම් තරඟයකට ගිය එකෙක් මේ පාර වැරදිලා මෙහෙට ඇවිල්ලාද? No. I am New Year Prince. ඔන්න මන් දැන් අලුත් අවුරුද්දට ඕගොල්ලන්ට තෑගි දෙන්න යන්නේ. තව ටිකක් වෙලා මෙතන හිටියොත් නම් කණ්ඩ තමයි වෙන්නේ ලොවෙත් නැති වෙන්න. මේක හිමීට දීලා ඉවරලා රෝසි කෙල්ලට පැන ගන්න ඕනේ මෙතනින්. ඕකේ. මම දැන් ඕගොල්ලන්ට ඔන්න ප්‍රින්සස් ඇවිල්ලා ඉන්නේ. දැන් ඕගොල්ලන්ට අලුත් අවුරුදු තෑගි දෙන්න යන්නේ. මගේ වෙන්ට ඉන්න වෑන් මදට මෙන්න New Year tag. මේක මගේ සුයිටිට I love you. ගන්න ප්‍රින්ස්. ඕකේ. එහෙනම් I am going. මේ I love you. එන්න බන් රෝසියු මට නම් ඇල්ලුවේ නෑ යාපුවර පින්සසාද මොකාද කියන එක. මට නම් ඌව පෙනුනේම බං අර ජොන්ටියම තමයි. අම්මට ඉතින් හැම වෙලේම සැකේමනේ මං යනවා එයාගේ නම දුන්න මෙන්න මේක ඇඳලා බලන්න මට නම් ඕක පෙනුනේම ජොන්ටිය වගේනේ බොල. මොන පින්සසාද? ජොන්ටියම වගේ තමයි මට පෙනුනේ. ඇඩ්ලින් මේ ගුරුනාසනේ. ඔහොම මෙව ඇතුළට. ඇවිල්ලා වාඩි වෙමු මේ. එන්න. මං ආවේ ඇඩ්ලින් ඔබගෙන් අතමාරුවක් ඉල්ල ගන්න බා. මේ මොකද ගුරුනාසේ මේ හදිසියේ? අර වැඩේද බා. මං අපේ හාමිනේට චීතරෙක් දන් ගෙනාවා. ඒක කවුද අලුකුත්තේරු කුස්සන් ගිහිල්ලානේ බා. නෑ. හොඳට ලොකු වියදම් නිසා අතේ පිච්චෙන්නේ බා. මම චීතරෙක් දන් නොගිනිච්චොත් මේ මුළු අවුරුද්දම අපේ ගෑණි මගේ ඔළුව කනවා. මේකට මොකක් හරි විසඳුමක් ඕන නිසා තමයි මං උඹ හොයාගෙන ආවේ. ණය වෙන්න ඕනේ නෑ ගුරුනාන්සේ. පොඩ්ඩක් කි. මෙන්න මේක මට හම්බෙච්ච තෑග්ග. මෙන්න මේක ගුරුනාන්සේ අරන් යන්නකෝ ආමිනේට දෙන්නකෝ ගිහිල්ලා. හා ඉන් සිද්ධ වෙනවා ඇඩ්ලින් නක්කේ. මේක මම හාමිනේට ගෙනාපු රිදි කෑල්ලනේ බං. ඔබට කොහෙන්ද මේක? මොනව? මට මේ ඕක අවුරුදු කුමාරයා කියලා එකේ තෑග්ගට ගෙනත් දීලා ගියා. හරි. මට දැන් තේරෙනවා ඔය අවුරුදු කුමාරයා කවුද කියලා. හැබැයි මට ඕක අහුනහම මං ඕකව මීන රාශියේ ඉඳලා මේස